අයිබෝවන් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ 10 වසරට අදාළව ICT කියන විෂයේ දෙවැනි පාඩම ගැන. ඉතින් මගේ නෝට් සම්පූර්ණයෙන්ම යන්නේ ළමයිනේ ඉංග්‍රීසි වලින්. නමුත් මම සිංහලෙනුත් පැහැදිලි කරන නිසා අ, සිංහල මීඩියම් ළමයි වේවා ඉංග්‍රීසි මීඩියම් ළමයි වේවා ඕනම බලලා මොකක් හරි දෙයක් ඉගෙන ගන්න. ඉතින් පාඩම ගැන කතා කරෝතින් ළමයිනේ මේ සම්පූර්ණ පාඩමම තියරි පාඩමක්. ප්‍රක්ටිකල් කිසිම දෙයක් මේ පාඩමේ නැහැ. වල් පේපර එකේ සමහර තැන්වලදි ප්‍රශ්නහනව මේකින් ඕලවල් පේපරක් ගැන කතා කරෝති මේක විශේෂ තැනක් තියෙන ඕල වලදී හැම පේපර එකම වගේ ඔලවල්වල අහන කියල පටලලා දාන තැන් තියෙනවා මේක එක තැනක්ද එම ඒව ගැන අපි සාකච්ඡා කරු මේ පාඩමේ එහෙනම් අපි පාඩමට යමු පලක දෙවැනි පාඩම තමයි ළමයිනේ ෆන්ඩමෙන්ටල් of කම්පියුටර් සිස්ටම්. ඉතින් පරිගණක පද්ධතියක් කියන එක තමයි මේන්ලි අපිට මේකෙදී හඳුනා ගන්න තියෙන්නේ. ගොඩක් දේවලට මේ පාඩමේදී පරිගණකය ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේ මේකට සම්බන්ධ කරන ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් ඇන්ඩ් ස්ටෝරින් ඩිවයිසස් ගැන අපිට වෙනම කතා කරන්න තියෙනවා. ඉතින් පරිගණකය සම්බන්ධ පාඩමක් මේක. ඔයාලා පළවෙනි පාඩමේදී අන්තිමේදී ඉගෙන ගත්ත කම්පියුටර් ජෙනරේෂන්ස් ගැන පරිගණක පරම්පරා ගැන. ඒපැම් පස්සේ මේ පාඩම තියෙන්නේ පරිගණකය ගැන අඳුරගන්න ඒවට සම්බන්ධ කරන උපාංග සම්බන්ධයෙන් අතුරගන්න. හරි එන අපි පාඩමට යමු. ඔයාලට මුලින්ම කියනවා ළමයිනේ ඉගෙන ගන්න පරිගණකයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මුලින්ම. බලන්න a computer can be described as an electronic device which accepts or collects data, process them according to the given instruction and produce the desired output. ඒ කියන්නේ පරිශීලක එහෙම නැත්නම් අපි ඉන්පුට් කරන එහෙම නැත්නම් සිස්ටම් එක විසින් ඒ කියන්නේ පරිගණක පද්ධතියක් මාර්ගයෙන් රැස් කරගන්න ලබන දත්ත පරිශීලකයා ඒ කියන්නේ අපි දෙන උපදෙස් අනුව එයා ඒව සකස් කරලා අපිට ඕන වෙන විදිහ තොරතුරු අවුට්පුට් කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ගැන ෆරන්ට් එකෙන් වැඩ කරන උපකරණයක් විදිහට පරිගණකයක් කියන හඳුන්වන්න පුළුවන්. ඕලෙවල් ක්වෙස්චන් එකේ ඩිස්ක්‍රයිබ් කරන්න කියන්නේ කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. නමුත් දල අවබෝධයක් විදිහට ගන්න ඕන නිසායි අපිට මේක ඔයාලට දීලා තියෙන්නේ. මේක නිකන් අවබෝධ කරගත්තා නම් ඇති. මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේක ඇත්තටම අර පරිගණකයක් කියන්නේ සරලව මෙන්න මේකයි කියන එක තමයි මෙතනදී ඔය කියන්නේ. මේක ගැන මහ ලොකු අවබෝධයක් නැති වුණාට කමක් නැහැ. මොකද අපිට මේක ගැන අපිට මහ ලොකුට කතා කරන්න දෙයක් නැති නිසා. සරලව පරිශීලකයා විසින් ආදානය කරන ලදන හෝ පද්ධතිය විසින් රැස් කරගන්න ලබන දත්ත පරිශීලකයාගේ උපදෙස් වලට අනුව සකස් කරමින් පරිශීලකයාට අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය කරන කරන්ට් එකෙන් වැඩ කරන ඩිවයිස් එකක් තමයි පරිගණකයක් කියලා කියන්නේ. හරි? ඒක මතක තියාගත්තා නම් ඒ හොඳටම ඇති. ඊළඟට ළමයිනි අපිට තියෙනවා කතා කරන්න features of a computer. පරිගණක පද්ධතියක තියෙන විශේෂ ලක්ෂණ තියෙනවා ළමයි. මේ පරිගණකයක් හැදෙන්නේ මේ ලක්ෂණ වලින්. බලන්න පරිගණකයක තියෙන ලක්ෂණ මොනවද කියලා. ස්පීඩ් වේගවත් බව තියෙනවා පරිගණකයක. ඒ වගේම accuracy කියන්නේ නිරවද්‍යතාව හැමතිස්සෙම නිවැරදි නිරවද්‍යතාවයක් තියෙනවා කම්පියුටර් එකක. efficient කාර්යක්ෂමයි. පරිගණකයක් කියන්නේ හරි කාර්යක්ෂම දෙයක්. versatility ඒ කියන්නේ බහුකාර්ය බව. හරි මෙහෙයුම් පද්ධති කියන පාඩමේදී අපි ওই බහුකාර්ය සම්බන්ධ දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැමම හිතන්න එපා. versatility කියන්නේ බහුකාර්ය බව. වැඩ කිහිපයක් කරන්න පුළුවන් කම්පියුටර් එකට. එකපාර වැඩ කිහිපයක් කරන්න පුළුවන්. ඒ වගේම storing and retrieving. ඒ කියන්නේ දත්ත මොනවා හරි දේවල් සේව් කරන්න පුළුවන්. يعني සුරකන්න පුළුවන්. ඒ වගේ මේ සේව් කරපු ඉන්ෆර්මේෂන්ස් නැවත අපිට ගන්න පුළුවන්. කියන්නේ සේව් කරපු ඒවා අපිට නැවත බලන්න පුළුවන්. එතකොට පරිගණකයක තියෙන ලක්ෂණ තමයි speed, accuracy, efficiency, versatility, storing and retrieving.
මේක ගැන හුවොත් මේ මහලුකෝට අහන පොයින්ට නෙමේ කම්පියුටර් එකක් සම්බන්ධයෙන්. නමුත් MCQ එක වගේන එන්න පුළුවන් පරිගණකයක තියෙන ලක්ෂණයක් නොවන්නේ එමනතම් පරිගණකයක තියෙන ලක්ෂණයක් වන්නේ ඔයාගේ MCQ එක කාරන්න පුළුවන්. එතකොට මේ මතක තියෙන්න ඕනි. මෙතන කිව් පොයින්ට් එක ක්වෙස්චන් පොයින්ට් තමයි MCQ වල වැඩිපුර පේපර්ස් වල මෙන්න මේ අහනවා පළාත් පේපර්ස් වලත් අහනවා කම්පියුටර් එක ඉන්ටෙලිජන්ට් කියලා. කම්පියුටර් එක ළමයි ඉන්ටෙලිජන්ට් නැහැ. මොකද කම්පියුටර් එකකට ළමයි හිතලා වැඩ කරන්න බෑ. අපි දෙන්න උපදෙස් අනුව යාට වැඩ කරන්න පුළුවන්. නමුත් එයාට හිතලා වැඩ කරන්න බෑ. හිතන්න ඒක නිසා හොඳට මතක තියාගන්න. කම්පියුටර් එකක් කිසිම වෙලාවක ඉන්ටෙලිජන්ට් නැහැ. එයාට හිතලා වැඩ කරන්න බෑ. රයිට්? ඒක පේපර්ස් වල සමහර වෙලාවලට අහනවා. ඒක ගැන චුට්ටක් මතක තියාගෙන ඉන්න. හරි? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන ළමයිනේ classification of computers. පරිගණක ළමයිනේ හේතු දෙකක් පදනම් කරගනිමින් පරිගණකයේ කොටස් දෙකකට බෙදෙනවා. පරිගණක වර්ග දෙකකට බෙදෙනවා යම්කිසි හේතු දෙකක් පදනම් කරගෙන. බලන්න මොනවද ඒ හේතු කියලා according to the physical size. භෞතික ප්‍රමාණය පදනම් කරගෙන ඔන්න එක කොටසකට බෙදෙනවා පරිගණක. ඊළඟ කොටස තමයි according to the technology. භාවිතා කරන තාක්ෂණය අනුව. එහෙනම් මොකක්ද පරිගණකය කොටස් දෙකකට බෙදෙනවා according to the physical size. භෞතික ප්‍රමාණය සහ තාක්ෂණය අනුව. මේ දෙක ගැන තමයි අපිට දැන් ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? තේරුණාද? පරිගණක වර්ගීකරණය කරනවා භෞතික ප්‍රමාණය සහ තාක්ෂණය කියන එක පදනම් කරගෙන. හරි? අපි බලමු කොහොමද භෞතික ප්‍රමාණය අනුව කොහොමද අපි කම්පියුටර්ස් වර්ගීකරණය කරන්නේ කියලා. බලන්න according to the physical size. භෞතික ප්‍රමාණය අනුව නැවතත් ළමයිනේ කම්පියුටර්ස් වර්ග 4ක් තියෙනවා. මෙන්න මේ 4 කියන්නේ භෞතික ප්‍රමාණය විශාලත්වය අනුව කම්පියුටර්ස් වර්ග 4ක් තියෙනවා. අපි දැන් මොනවද ඒ කම්පියුටර්ස් කියලා බලන්න ඕනේ. හරිද? බලන්න පළවෙනි එක මොකක්ද කියලා. සුපර් කම්පියුටර්ස්. සුපිරි පරිගණක. ඊළඟ එක මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. මහා පරිගණක. අපි ඒකට කියනවා මහා පරිගණක කියලා. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. ඊළඟට ළමයිනේ මිනි කම්පියුටර්ස්. මධ්‍ය පරිගණක. ඊළඟට ළමයිනේ මයික්‍රෝ කම්පියුටර්ස්. ශුද්‍ර පරිගණක. දැන් ෆිසිකල් සයිසකම දැන්දලම කියන්න ඕන්න මේක සුපර් කම්පියුටර් මේන් ෆ්‍රේම් කම්පියුටර් මිනි කම්පියුටර් මයික්‍රෝ සුපර් කම්පියුටර් එක තමයි ළමයි තියෙන ලොකුම කම්පියුටර් එක පවර් එක ගැන අපි ඊට පස්සේ කතා කරමු. ෆිසිකල් සයිස් එකත් ගත්තත් සුපර් කම්පියුටර් එක තමයි ලොකුම කම්පියුටර් එක. ඊට පස්සේ මේන් ෆ්‍රේම්, ඊට පස්සේ මිනි කම්පියුටර් එක, ඊට පස්සේ තමයි මයික්‍රෝ කම්පියුටර්ස්. දැන් අපි කතා කරමු මේ හතර ගැන වෙන්වෙන්ව. බලන්න ළමයි පළවෙනි එක සුපර් කම්පියුටර්ස්. මොනවද මේ සුපර් කම්පියුටර්ස් කියලා කියන්නේ? These computers have high computing power. මේවට තියෙනවා ළමයිනේ උසස් බලයක්. මේ කම්පියුටර්ස් මාර බලයක් තියෙන කම්පියුටර්ස් නේ. They are large in size and expensive. මේවා භෞතික ප්‍රමාණයෙන් හරිම ලොකුයි. ඒ වගේම සෑහෙන ගණන් මේ කම්පියුටර්ස්. මාර කියන්නේ සෑහෙන expensive. And perform about trillion of instruction per second. එක තප්පරයකට ළමයිනේ මේ කම්පියුටර් එකක් ඇතුලේ ඉන්ස්ට්‍රක්ෂන් උපදෙස් ට්‍රිලියන් ගාණක් වුණත් වැඩ කරනවා. يعني perform කරනවා. හරිද? දැන් ඔයාලට තේරෙනවනේ. ඒ වාක්‍යම් බලනකොට perform about trillions of instructions per second. හරිද? එක තප්පරයකට ට්‍රිලියන් ගාණක් ඉන්ස්ට්‍රක්ෂන් perform කරනවා කියුවාම මේ කම්පියුටර් එක එහෙම මේ උසස්. හරිද? ඒක හින්දායි ඒ වගේ කම්පියුටර්ස් හරිම එක්ස්පෙන්සිව්. දැන් මොකටද මේ වගේ කම්පියුටර්ස් අපි භාවිතා කරන්නේ? සුපර් කම්පියුටර්ස් භාවිතා කරන්නේ මොන වගේ වැඩවලට? බලන්න යූසේජ්. Scientific and engineering functions.
and to solve complex mathematical problems. විද්‍යාත්මක ඉංජිනේරු සහ හරිද ලොකු හිතන්නකෝ ලොකු මේ ගනිත මැතමැටිකල් ප්‍රොබ්ලම්ස් විසඳීම සඳහා හරිද ලොකු දේවල්වලට ඒ වගේ ලොකු දේවල්වලට තමයි ගන්න හරිද engineering, scientific and solves complex mathematical problems. විශාල ප්‍රමාණයේ ගණිතමය ගැටලු විසඳීමට ඒ වගේම විද්‍යාත්මක ශාස්ත්‍රයට වගේ තමයි මේවා ප්‍රධාන වශයෙන් ගන්නේ. ඒ වගේම medical and scientific researchers වලට ඒ වගේම large scale businesses and for military purposes. ලොකු business වලට කියන්නේ ව්‍යාපාර ජාල කියලා තියෙන්නේ මුළු ලෝකේ වටාම විහිදිච්ච අන්න ඒවා හෙඩ් ඔෆිස් වලට. ඒ වගේ සියලුම දත්ත ගබඩා කිරීමට ඒවා හෙඩ් ඔෆිස් වගේ දේවල් වලට තමයි ඇත්තටම ළමයිනේ මේ වගේ සුපර් කම්පියුටර්ස් භාවිතා වෙන්නේ. ඉතින් ඒ වගේම තව ඕනනම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මේ වගේ කම්පියුටර්ස් භාවිතා වෙනවා කාලගුණ තත්ත්ව විශ්ලේෂණය හා අනාවැකි බැලීම සඳහා. හරිද? ඒ වගේම තව ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේදීත් අපිට ඉඳලා හිටලා බලා ගන්න පුළුවන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේදීත් මේ වගේ සුපර් කම්පියුටර්ස් භාවිතා වෙනවා. හරිද? හරි. ඊළඟට අපි කතා කරමු ළමයිනේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. මොනවද මේ මහා පරිගණක කියලා කියන්නේ? හරිද? These have relatively less physical size, computing power are less expensive than the supercomputers. Supercomputers කියන්නේ අපි කලින් කතා කරපු කම්පියුටර් වර්ගයට වඩා physical size එක, computing power එක සහ මිල සාපේක්ෂව අඩුයි. කියන්නේ කම්පෙයාර් කරොත් සුපර් කම්පියුටර් එකට වඩා මේන් ෆ්‍රේම් කම්පියුටර් එකේ භෞතික ප්‍රමාණය, ඒ වගේම බලය, ඒ වගේම මිල අරකට සාපේක්ෂව අඩුයි. ඒ වගේම connect number of terminals at the same time on ඕක ටිකක් වැදගත් මේකේ හේතුවක්. connects number of terminals at the same time. එක වෙලාවක් ඇතුළත terminals ගණනාවක් සම්බන්ධ කරන්න පුළුවන් මේකට. ඒක තමයි මේක තියෙන මේ terminals කියන්නේ පර්යන්ත විශාල ප්‍රමාණයක් එකපාර මේ වගේ mainframe computer එකකට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? මේ බලන්නකෝ මේ තියෙන terminals හිතන්න මේ තියෙන්නේ හිතන්න PC එකක් කියලා. මේ තියෙන mainframe computer එකක්. එතකොට මේ තියෙන්නේ අපි මේ ඉදිරියට කතා කරනවා මේවා ගැන පරිගණක ජාල ගැන කතා කරනවා ඊළඟට මේ තියෙන හිතන්නකෝ ස්විච් එකක් කියලා. හරි මේ ස්විච් එකෙන් ටර්මිනල්ස් ගණනාවක් සම්බන්ධ කරන්න පුළුවන් මේ mainframe computer එකට. right මේක mainframe computer එක කියලා හිතුවොත් ඒකට ටර්මිනල්ස් ගණනාවක් සම්බන්ධ කරන්න පුළුවන් එකපාර. හරිද? නගට භාවිතා යසේෂ් මොකරද මේ මේන්ෆ්‍රේම් කම්පියුටර්ස් භාවිතා කරන්න ළමයිනේ බලන්න large scale business විශාල ප්‍රමාණයේ ව්‍යාපාරවලට ඒ වගේම මේ business organization අන්තර්ජාලය භාවිතයෙන් කරන ව්‍යාපාරවලට telecommunication service providers හිතන්නකෝ ඔය SLT Mobitel, Hutch, Dialog ඔය වගේ telecommunication services providers ලා මේ වගේ mainframe computers භාවිතා කරනවා එයාලගේ දත්ත සේව් කරගන්න. right ඒ වගේ දේවල් වලට තමයි ළමයිනේ අපි මේ mainframe computers භාවිතා කරන්නේ. හරි ඊළඟට mini computers මොනවද ළමයිනේ මේ මධ්‍ය පරිගණක කියලා කියන්නේ. right these are lower in physical size, less powerful and less expensive than mainframe computers. දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ මොකක්ද? ඉස්සෙල්ලා අපි කතා කරා මේක physical size, computing power එක and මිල super computer එකට වඩා අඩුයි mainframe computer එකට. දැන් අපි කතා කරන්නේ mini computer. බලන්න mini computer එකේ physical size එක, powerful එක, expensive එක mainframe computer එකට
සාපේක්ෂව අඩුයි කියලා කියනවා. ඒ වගේම these are easy to use. මේවා භාවිතා කරන්න ලේසි. ඒ වගේම connect limited number of terminals. අන්න ඒකත් බලන්නකො. මේකට එකපාර සම්බන්ධ දැන් කලින් එකට නම් ඕන තරම් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් එකපාර ටර්මිනල් සම්බන්ධ කරන්න පුළුවන් මේ ෆ්‍රේම් එකේ. නමුත් මේක ටර්මිනල් සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් ලිමිටඩ් ටිකයි සාපේක්ෂව අරකට වඩා ලිමිටඩ් තමයි ඒක සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. බලන්න මේක හිතන්නකෝ මේ මිනි කම්පියුටර් එක මේකට සම්බන්ධ කරන්න පුළුවන් ලිමිටඩ් ටර්මිනල් සංඛ්‍යාවක් විතරයි. බලන්න මෙතන නම් 5යි. ඒ වගේ ලිමිටඩ් ටර්මිනල් සංඛ්‍යාවක් විතරයි මේකට සම්බන්ධ කරන්න පුළුවන්. මේ මිනි කම්පියුටර්ස් වලට කියනවා ළමයිනේ common purpose computer කියලා. ඒ වචනේ චූට්ටක් මතක තියාගන්න. common purpose computer කියලා අපි කියනවා මිනි කම්පියුටර්ස් වලට. තොර මේ භාවිත කන කතා කරෝති ළමයින්නේ බැංක් බ්‍රාන්චස් and medium scale financial organization ගැන බැංකුවල බ්‍රාන්චස් තියන ශාඛාවල ඒවැ තොරතුරු මිනිස්සුන්ගේ බැංකුවල මිනිස්සුන්ගේ තොරතුරු ගබඩා කිරීම වගේම සාමාන්‍ය ප්‍රමාණයේ මූල්‍යමය ආහිතනවල තමයි මේ වගේ මිනි කම්පියුටර්ස් වැඩි හරියක් භාවිතා වෙන්නේ. හරිද? හරි. ඊළඟට කතා කරමු මයික්‍රෝ කම්පියුටර්ස්. ළමයිනේ microcomputers, these is small computers for personal use. මේක microcomputers තමයි ළමයිනේ අපි එදිනෙදා භාවිතා කරන්නේ. ඔය PC කියලා අපි භාවිතා කරන personal computers. හරිද? laptop, phones, ඒ වගේම computers, tablet ඔය වගේ දේවල් වලට තමයි ළමයිනේ අපි කියන්නේ microcomputers කියලා. මේක ශුද්ධ පරිගණක කියලා. Small memory capacity, smaller in size, less speedy and is less expensive. මේ හැම expensive එක මිල ඒ වගේම memory capacity එක භෞතික ප්‍රමාණය වේගය සාපේක්ෂව සියලුම දේවල් අනිත් ඒවාට වඩා අඩුයි. Can be used only one person at the time. එක වෙලාවක් තුල මේක භාවිතා කරන්න පුළුවන් එක user කෙනෙක්ට විතරයි. එහෙම නැත්නම් එක person කෙනෙක්ට විතරයි. හිතන්නකෝ ෆෝන් එකක් ගන්නවා කියලා. අපිට ෆෝන් එක එකපාර දෙන්නෙක්ට භාවිතා තුන් දෙනෙක්ට හතර දෙනෙක්ට භාවිතා කරන්න බෑනේ. එක්කෙනාටයි පුළුවන්. PC එක ගත්තත් එහෙමයි. එක්කෙනාට පුළුවන්. ඒක නිසා can be used only one person at a time. එක වෙලාවක් ඇතුළත එක පුද්ගලයෙකුට විතරයි භාවිතා කරන්න පුළුවන්. ඉතින් අර කලින් කිව්වා වගේම laptop, handheld, smartphones as one example for this category. Right. ඊළඟට අපි කතා කරමු according to the technology. භාවිතා කරන තාක්ෂණය අනුව දැන් අපි කතා කරමු. දැන් අපි හතරක් කතා කරා මොනවා ගැනද? අපි කොටස් හතරක් කතා කරා super computers, mainframe computers, mini computers and micro computers කියලා. ඒ මොකක් පදනම් කරගෙනද වෙන් කරේ? according to the physical size. භෞතික ප්‍රමාණය පදනම් කරගෙන. දැන් අපි කොටස් තුනකට බෙදනවා. තාක්ෂණය යොදාගන්න තාක්ෂණය පදනම් කරගෙන කොටස් තුනකට අපි වර්ගීකරණය කරනවා. පළවෙනි එක ඩිජිටල් කම්පියුටර්ස්, දෙවෙනි එක ඇනලොග් කම්පියුටර්ස්, තුන්වෙනි එක හයිබ්‍රිඩ් කම්පියුටර්ස්. අපි බලමු මොනවද මේවා කියලා. බලන්න ඇනලොග් කම්පියුටර්ස් ගැන අපි මුලින්ම කතා කරමු. Analog computers that direct analog signals such as changes in the environment. Speed, voltage, pressure, temperature, etc. These are called analog computers. තේරුම් නැත දන්නේ මම නමුත් පැහැදිලි කරන්නම්. ඇනලොග් කම්පියුටර්ස් කියලා කියන්නේ ළමයිනේ සාමාන්‍ය එන්වයරන්මන්ට් එකේ කියන්නේ පරිසරයේ තියෙන සංවේදක හඳුනා ගැනීමෙන් ක්‍රියා කරන දේවල් වලට තමයි ඇනලොග් කම්පියුටර් එකක් කියන්නේ. ඇනලොග් සිග්නල් එකක් කියන්නේ පරිසරයේ තියෙන සිග්නල්ස් වලට. පරිසරයේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් දේවල් වලට. එතකොට ඒවට තමයි අපි ඇනලොග් කම්පියුටර්ස් කියලා කියන්නේ. ස්පීඩෝමීටර්ස්, මෙටරොලොජිකල් ඩිවයිස් කියන්නේ කාලගුණ මැනීම් දර්ශක හිතන්නකෝ. දැන් කාලගුණ මැනීම් උපකරණයක් ගත්තොත් හිතන්නකෝ මේ අපි ගන්නවා අර පසට ගහලා බලන්නේ ළමයිනි අර පසේ ගුණාත්මක භාවය හිතන්නකෝ. දැන් කාලගුණ මිනුම් යන්ත්‍රයක් මොන්නේ අපි නිකන් ගමුකෝ ගොවි පොළවල් වල අපි කලින් පාඩමේදී කතා කරන්නේ ගොවි පොළවල් ගැන. එතකොට ඒ වෑදී
ළමයිනි පසේ ගුණත්වය බලන්න අපි සමහර මැශින් සහයි කරනවා වගා කරන්න කලින් පස්සට ගහල බලනවා මැශින් එක පසේ ගුණත්වය කොහොමද කිය හරි ඔය මහා පරිමාණ කෘෂ්කාර්මික ස්ථානවල ඒ වගේට තියත පසර ගහල බලන්න පසේ තියෙන ගුණාත්මක මොනවද මේ තියෙන පෝෂණ ගුණ මොනවද එතකොට ළමයිනේ ඒ පසත් එක්ක සම්බන්ධ වන ස්පර්ශකය ඒ සෙන්ස එක ඒක ළමයිනය පසේ තියෙන දේවල් මැනලා ඒක ඩිජිටල් තිරේක ඩිජිටල් ස්ක්‍රීට් එකට අරන් දෙෙනවනි මෙන්න මේවා තියෙන්නේ මෙච්චරයි මෙන්න මේ පෝෂණ කාණ්ඩ මෙන්න මේවා මෙච්චරක් කියන කියෙන ඩිජිටල් ස්ක්‍රීන් එකට අරන්දෙනවා තුරර පසේ තියෙන ගුණත්වය මැනලා ඒ ඇනලොක් නොට ගැනබේ ඇනලොක් සිගනල්ස් කියලා ඒ ඇනලොක් සිගනල්ස් වලින් ළමයි ඒවා ඇනලොක් කරන ළමයි ස්පීඩකොම් මිටර්ස් වාහනවද තියෙනවන් ළමයිනේ වාහනය යන්න කොච්චර වේගෙන්ද නේද ඒවා බලනවා තකට සෙන්සරෝල් රෝඩ් ලැප්ස් ගැනේ දැන් කරුවල වැටි ඉගෙනනකොට ලයිට් කොටෝමැටිකලි ඔොන් වෙනවා තොට එක සෙන්සයකින් වැඩ කරන්න නේද ඒවා ඔක්කොම ඇනලොක් කම්පියටර්ස් කියන ගොඩට තමයි යටත් වෙන්න හරි එතකොට දැන් මේක තමයි ළමයිනේ ඇනලොක් සිගනල් එක මේකට තමයි ළමයිනේ මේ වගේ තමයි ළමයි ඇනලොක් සිගනල් එකක් තියෙන්නේ හරි හරි ඊළඟට අපි කතා කරන්න ඩිජිටල් කම්පියටර්ස් ගැන හරි මේ තියෙන ළමයිනේ ඩිජිටල් කම්පියටර්ස් ගැන තියෙන සටහන හරි when these computers use digital signal අපි මේ භාවිතා කරන කම්පියටර්ස් වල හරිද මේ උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ ලැප්ටොප් එක කම්පියුටර් එක එතකොට මොබයිල් ෆෝන් එක ටැබ් එක ඔය හැම එකම වගේ ළමයි යූස් කරන්න ඩිජිටල් සිගනල් එකක් රයිට් එතකොට ඒක ඩේටා රීප්‍රසන්ට් කරන්නේ يعني ඒක ඇතුලේ ඩේටා වැඩ කරන්නේ බිංදුව සහ එක කියන ඉලක්කම් දෙක යොදා ගනිමින් එහෙමනත් අපේකට කියන ද්වීමය සංඛ්‍යා කියන ද්වීමය සංඛ්‍යා යොදා ගනිමින් තමයි ළමයි මේ ඩිජිටල් කම්පියුටර්ස් වල මේ ඩේටා රීප්‍රසන්ට් කරන්නේ උදාහරණ වශයෙන් ලැප්ටොප් ATM මැෂින්ස් ස්මාර්ට් ෆෝන්ස් පර්සනල් කම්පියුටර්ස් වගේ දේවල් තමයි ගන්න පුළුවන් එතකොට ළමයිනේ මේ තියෙන්නේ ඩිජිටල් සිගනල් එකක් තියෙන විදිහ පේපර්ස් වල අහන්න පුළුවන් ළමයිනේ සමහර විට මේ තියෙන මොන සිගනල් එකද මේ සිගනල් එක නම් කරන්න සමහර විට ඇනලොග් එකක් දීලා මේ තියෙන මොන සිගනල් එකද ඩිජිටල්ද ඇනලොග්ද ඒ වගේ එකක් අහන්න පුළුවන් ඒක නිසා මේ වගේ මතක තියාගන්න මේ තියෙන ඩිජිටල් සිගනල් එක මේ තියෙන ඇනලොග් සිගනල් එක රයිට් හරි ඊළඟට අපි කතා කරන්න ඕනි hybrid computers this is a combination of analog and digital computers hybrid එහෙම නැත්නම් අපි මේකට කියනවා දෙමුහුන් පරිගණක කියලා දෙමුහුන් පරිගණක කියලා කියන්නේ ළමයිනේ අපි ඉස්සෙල්ලා කතා කරපු ඇනලොග් කම්පියුටර්ස් වලයි ඩිජිටල් කම්පියුටර්ස් වලයි එකතුවක් හරිද හොඳම උදාහරණය තමයි ළමයිනේ ECG මැෂින් එක හරිද ඔයාලට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි හයිබ්‍රිඩ් කම්පියුටර්ස් වලට ECG මැෂින් එක ඇයි ඔයාලා දැකලා තියෙනවද ඒකේ එක පොඩි කෑලි අපේ ඇකට ගහලා ඊට පස්සේ අපේ හාට් එකේ තියෙන ඒ ස්පන්දනය කොලයකට අරන් දෙනවනේ කොලයකට පෙට්ටන අපේ ස්පන්දනය අරනික ඉරි වගේ නේ අන්න එහෙම ගන්නේ කොහොමද අර අපේ ඇඟට ගහන කෑලිවලින් හරි එතනින් අපේ ඇගේ තියෙන ඒ ස්පන්දනය අරා ඒක ඩිජිටල් වෙලා ගැන ඇනලොක් සිගනල් එක ඩිජිටල් වෙලා ඒක මොකද වෙන්නේ අර වගේ කොලේක ප්‍රින්ට් වෙනවා එතකොට ඒක හැමතිස්සම ළමයිනි ඒක ඇවිල්ලා හයිබ්‍රිඩ් කම්පියුටර්ස් එක ඒවගේම ෆුවල් ඩිස්පෙන්සර් මැෂින් කට ගිහිල්ලා රයිට් පී තෙල් ගහ ගන්නවානේ තෙල් ගහ ගන්න කොටත් එතනදීත් ළමයි ෆුවල් ඩිස්පෙන්සර් මැෂින් එකේදීත් හයිබ්‍රිඩ් කම්පියුටර්ස් එකක් එමනත් ඇනලොග් and ඩිජිටල් කම්පියුටර්ස් කියන දෙකේම එකතුවක් අපිට බලාගන්න පුළුවන් වෙනවා රයිට් හරි